අපි අද කතා කරන්න යන්නේ කොහොමද ඔයාගේ Android ෆෝන් එක හරියටම ස්පීඩ් අප් කරගන්න කියලා. අපි යමු වීඩියෝ එකට. ඔයාලා ඔයාලගේ ෆෝන් එකේ setting එකට යන්න. ගිහිල්ලා Android ෆෝන් වල තියෙන device care කියලා. ඔය එක ඇතුළට ගියම ඔයාගේ ෆෝන් එකේ බැටරි එක, storage එක, ඒ වගේ මෙමරි එක ගැන සිකියුරිටි එක ගැන බලා ගන්න පුළුවන්. ඒක ගිහිල්ලා ඔයගොල්ලෝ නිතරම මේක ඔප්ටිමයිස් කරලා තියාගන්න. ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඔයගොල්ලෝ යූස් නොකරන ඇප් තියෙන ගොඩක් ඒවා ඔයගොල්ලෝ ඩිසේබල් කරලා දාන්න, නැත්නම් අන්ඉන්ස්ටෝල් කරලා දාන්න. මම දැන් කරන විදිහට ඕගොල්ලොත් කරන්න. ඔයාගේ වැඩිපුර භාවිතා කරන ඇප් වල ඇප් ඉන්ෆෝමේෂන් එකට යන්න. හරියට මේ වීඩියෝ එක පේන විදිහට ඔයා ඒ ඇප් වල ඇප් ඉන්ෆෝමේෂන් එකට යන්න. ඒකට ගියාට පස්සේ ඒකේ තියෙන ස්ටෝරේජ් කියලා එකක්. ස්ටෝරේජ් කියන එකේ තියෙනවා ක්ලියර් ඩේටා කියලා එකක්, ක්ලියර් ක්ලෑෂ් කියලා එකක්. ඔයා ඒ ක්ලියර් ක්ලෑෂ් කියන එක ක්ලියර් කරලා දාන්න. ඒක ඔයාලට වැඩක් නැති unnecessary ෆයිල් තමයි ඒක එකතු වෙන්නේ. දැන් තමයි ඉම්පෝර්ටන්ට් පාර්ට් එක තියෙන්නේ. ඔයා වගේ setting app එක open කරගන්න. ඊට පස්සේ about phone එකට යන්න. ඊට පස්සේ තියෙනවා software information කියලා. ඒක ක්ලික් කරලා ඒක ඇතුළට ගියම දෙනවා build number කියලා. ඒ build number කියන එක උඩ 7 පාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ phone එකේ on වෙනවා development option එක. ඒක බලා ගන්න ඕන නම් ඔයා බෑක් වෙන්න ඕන. උතනින් බෑක් වෙලා setting වලට ආවම පහළම තියෙනවා development option එක. ඒකේ තියෙනවා ඔයාට මෙච්චර කල් කරගන්න බැරි වෙච්ච ගොඩක් දේවල් ඒක හරහා ඔයාට ඔයාගේ ෆෝන් එක කරගන්න පුළුවන්. අපි බලමු දැන් කොහොමද ස්පීඩ් කරගන්නේ ඒක හරහා කියලා. ඔයා පහළට ස්ක්‍රෝල් කරන් ඉද්දි ඔයාලට තියෙනවා Windows animation scale, transition animation scale, animated duration scale කියලා. ඒකේ ඒ තුනම දැන් තියෙන එකේ ඔයා ඒක සිලෙක්ට් කරලා ඒක ඕෆ් කරගන්න. animation එක ඒතකොට අයින් වෙනවා වගේ ෆෝන් එකෙන්. දැන් ඔයා ඕකෙන් බෑක් වෙලා හරි ෆෝන් එක රීස්ටාර්ට් කරලා බලන්න. ඔයාගේ ෆෝන් එක තිබ්බට වඩා කොච්චර ස්පීඩ් වෙලාද කියලා. අපි දැන් බලමු මේ ඇප් එක ඕපන් කරලා කොහොමද ඒක වෙලා තියෙන්නේ කියලා.